හයි යාළුවනේ, ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් අද ඕගොල්ලෝ යමුද මාත් එක්ක නිදහසේ ගමනක්? බලමු ලස්සන හවසක් මම ගත කරේ කොහොමද කියලා. ඉතින් අපි මෙතෙන්ට යන්න ඕන බද්දිගමට ගිහිල්ලා කරාපිටිය පාරේ හෝලුවාගොඩ කියන ප්‍රදේශය තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවද මෙතන? හෝලුවාගොඩ දියදම් උයන සෙරීන් රිවර් පාක් එක. ඒ තමයි මේ. ඉතින් මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ අපි ගියපු ගමන් තියෙන view එක. බලන්නකෝ සාමාන්‍යයෙන් මේ හවස 3:30 අතර වගේ වෙලාවක තමයි අපි ගියේ. ඔහොමම ඉන්නකෝ මාත් එක්ක රැ වෙනකන්. එතකොට ඕගොල්ලන්ට ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්. මම මේ තැනට ගියපු දෙවනි පාර. පළවෙනි පාර ගිහිල්ලා ආවට පස්සේ මම හිතාගත්තා ආයෙත් මට වෙලාවක් හම්බෙච්ච ගමන් කොහොම හරි මෙතෙන්ට එනවයි කියලා. ඒ තරම්ම මේ තැන හරිම ලස්සනයි. ඒ වගේම තමයි තනියම නිදහසේ ඔයාට ඉන්න ඕන නම් මෙතෙන්ට එන්න පුළුවන්. මේ බලන්නකෝ මෙතන මාරම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ කවුරුවත් වැඩි සෙනග ඇවිල්ලා හිටියේ නැහැ. ඒ හින්දා නිදහසේ අපට ඉන්න පුළුවන්. මේ අවට වටපිටාව මාර ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් තනියම හරි ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක හරි ඇවිල්ලා අතේ තියෙන පොඩි මුදලකට මෙන්න මේ වගේ ලස්සන අත්දැකීමක් ඉඳගන්න. ඉතින් මම ගියසරේ ගියපු වෙලාවේ නම් මේ වැවේ හංස බෝට්ටු තිබුණා. අපි එදා යනකොට නම් දැක්කේ නෑ හැබැයි. ඉතින් අපි මුලින්ම අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ආයෙත් ඉතින් මේ වටේම ඇවිද හිටියා. දැන් නම් මේ ටික සෙනග එන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. ඉතින් මේ බලන්නකො මෙතෙන්ට ගිහිල්ලා ඔයා කැමති ආස දෙයක් නිදහසේ විඳින්න පුළුවන්. කාගෙන්වත් කිසිම වෙලාවක කිසිම බාධාවක් නැහැ. ඉතින් මම මෙතෙන්ට ගියාම දැකපු ලොකුම දේ අන්න ඒක තමයි. කවුරුවත් කාගේවත් ගැන හොයන්නේ, ඕපදූප හොයන්නේ, එහෙම දෙයක් නැහැ. අපිට අපේ නිදහසේ පාඩුවේ මේ ලස්සන පරිසරයත් එක්ක මේ වටපිටාව ඉඳගෙන ඉන්න පුළුවන්. ඉතින් පාක් එකේ මෙහෙම කෙළවරේම ලස්සන පාලමක් තියෙනවා. අපිට ඉතින් එතෙන්ට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන එතකොට මේ වැව දිහා බලාගෙන ඉන්න පුළුවන්. එතකොට මෙතන පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න සෙල්ලම් උද්‍යානයකුත් තියෙනවා. චූටි බබාලා ගියොත් ඕගලන්ට සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ පාක් එකට යන්න අපිට කිසිම මුදලක් අය කරන්න නැහැ තවම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් තව ඕගොල්ලන් කැමති කෑම ಜಾති අරගෙන කන්න. ඊටමත් සාධාරණ මුදලකට තමයි මම නම් හිතන්නේ මෙතන කෑම තියෙන්නේ. ඉතින් අපි අරගත්තා කරිත් එක්ක රොටි 3ක්. ඒ තුනටම ගියේ රුපියල් 300යි. ඒ වගේම තමයි මේ බිම්මල් සුප් එකට ගියේ රුපියල් 100යි එක සුප් එකක්. අච්චාරු එකක් රුපියල් 200යි. නිස්කැෆේ එකක් රුපියල් 100ක් වගේ ගාණක් තමයි ගියේ. අපි ඉතින් කරි එකත් එක්ක රොටි කාලා පස්සේ අපිත් එක්ක පටියට උමනා වුණා හතුත් එක්ක රොටිත් කන්න. ඉතින් හතුත් එක්ක රොටි 3ක් අරගෙන කෑවා. ඒකට අපිට 390ක් වගේ මුදලක් තමයි වැය වුණේ. ඉතින් මං හිතනවා මෙතන මේ කෑම වල ප්‍රයිස් නම් හරිම සාධාරණයි කියලා. ඒ වගේම තමයි තව මීට එහා පැත්තෙත් තව තියෙනවා කෑම කන්න තැන්. ඉතින් ඒ වයින්ුත් කන්න පුළුවන්. මේ බලන්නකෝ දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉර බැහැගෙන යන දර්ශනය හරිම ලස්සනයි. දැන්
ඔන්න ටික ටික රෑ වෙලා තියෙන්නේ. ඉතින් ටිකක් රෑ වේගෙන එනකොට අපිට මෙතන සින්දු කියනවා බලන්න පුළුවන්. හැබැයි කලින් දවසේ සින්දු කියන කෙනා හිටියට අපි එදා ගියාම නම් ඒ සින්දු කියන කෙනා හිටියේ නෑ. ඔන්න බලන්නකෝ දැන් හොඳට රෑ වෙලා තියෙන්නේ. ඉතින් මේ රෑට මාර ලස්සන මේ ලයිට් දාලා මෙතන නිදහසේ තනියම ඕගොල්ලන්ට ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ තැන හරීම පිරිසිදුයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මං කියන්නේ ටොපි කොලයක් ගන්න. එතකොට ගෙනියන වතුර බෝතලයක් අත් ඒ කිසිම දෙයක් නොදා මෙන්න මේ පරිසරය ආරක්ෂා කරලා මෙන්න මේ සුන්දරත්වයේ විඳගෙන ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ජීවිතේ ලස්සන හවස්වරුවක් මෙතන ගත කරන්න. එහෙනම් යාළුවනේ ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එන්නම්. බයි බයි.